හරි. අද අපි කතා කරන්න යන්නේ ව්‍යාපාරයකට තමන් කරන ව්‍යාපාරය ලාභද එහෙම නැත්නම් පාඩුද කියලා ගණනය කරන්නේ කොහොමද කියලා. හරි. දැන් අපි බලමු ප්‍රොෆිට් හරි ලොස් හරි ගණනය කරන්න වර්තමාන ව්‍යාපාරවලට තියෙන සපෝටිව් ටූල්ස් මොනවද කියලා. පළවෙනි සපෝටිව් ටූල් එක තමයි ERP systems. SAP, Oracle වගේ දේවල්. ඊට අමතරව ගොඩක් SMEs use කරනවා cloud accounting softwares. QuickBook, Sage, Xero වගේ softwares. ERP system cloud application ඔත් එක්කම ගොඩාක් businesses professional accountant කෙනෙක් සහයෝගය ලබා ගන්නවා accurate විදිහට profit and loss ගණනය කිරීම සහ අනිකුත් financial statement නිවැරදිව තබා ගැනීම සඳහා. හැබැයි අපි ටිකක් ඉතිහාසයට ගිහිල්ලා බැලුවොත් මේ කිසිම supportive tool එකක් නැතුව ERP systems professional accountant නැතුව සාර්ථක විදිහට ව්‍යාපාර පවත්වාගෙන අද වෙනකම් පවත්වාගෙන ඇවිල්ලා අද වෙනකොට PLC level එකට, ඒ කියන්නේ public sector company level එකටම මේ companies පරිවර්තනය කරගෙන තියෙනවා. ඒ විදිහට බැලුවම මේ ලාභ පාඩු ගණනය කිරීම ගොඩක් සරල සංකල්පයක් වෙන්න ඕනේ. මේ සරල සංකල්පය මත පදනම් වෙලා තමයි මේ ERP systems අනිත් softwares එහෙම නැත්නම් මේ professional accountantලා වැඩ කරන්නේ. මේ සරල සංකල්පය මත පදනම් වෙලා වෙන්න ඕනේ. ලාභ පාඩු ගණනය කිරීම සමීකරණය ඉතාම සරල එකක්. ලාභය හෝ පාඩු සමාන වෙනවා තමන්ගේ මුළු ආදායමෙන් තමන්ගේ වියදම් ප්‍රමාණය අඩු කරාම ලාභය ගණනය කරගන්න අපිට පුළුවන්. හැබැයි එක ප්‍රධාන සංකල්පයක් තියෙන උපචිත සංකල්පය එහෙම නැත්නම් accrued basis කියලා. SME වුණත් මොන ව්‍යාපාරයක් වුණත් මේ සංකල්පය අනිවාර්යෙන් වැදගත් වෙනවා ලාභ පාඩු ගණනය කිරීම සඳහා. ඒ කියන්නේ ආදායමක් නම් ඒක අපිට ලැබුණත් නැතත් මුදලින්, වියදමක් නම් ඒක අපි මුදලින් දරුවත් නැතත් අපි ඒ වියදම් ආදායම් ලාභ පාඩු ගණනය කිරීම සඳහා ඒ අදාළ කාල පරිච්ඡේදයට අපි ගණනය කිරීම සඳහා යොදා ගන්නවා. හරි, අපි බලමු පොඩි උදාහරණයක් කරගෙන කොහොමද මේ ලාභ පාඩු ගණනය කරන්නේ. උදාහරණයක් විදිහට හිතුවොත් මට පොඩි බිස්නස් එකක් තියෙනවා. මම කරන්නේ හාල් බිස්නස් එකක්. මම කම්පැනි එකකින් හාල් කිලෝ පැකට් අරගෙන මම ගන්න රුපියල් 200කට අරගෙන හාල් කිලෝ පැකට් මම 250කට මම විකුණනවා. ඒක තමයි මගේ බිස්නස් එක. හරි, අපි ඉක්මනට බලමු මගේ බිස්නස් එකේ මාසෙකට අදාළ මට මොනවාද වැය වෙන වියදම් කියලා. පළවෙනි තමයි මට රෙන්ට් එකක් ගන්න රුපියල් 20000කට. ඊට අමතරව ඉලෙක්ට්‍රිසිටි බිල් එකක් එන රුපියල් 5000ක. ඊට අමතරව මම සේවකයෙක් දාලා තමයි මගේ බිස්නස් එක කරන්නේ. එයාට මම සැලරි විදිහට රුපියල් 20000ක් ගෙවනවා. ඊට අමතරව එයා විකුණන හැම කිලෝවකටම රුපියල් 5ක් ගන්න මම එයාට දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. මේ ටික තමයි මගේ වියදම් මගේ බිස්නස් එකට අදාළව. ව්‍යාපාරයක් දරන එක්ස්පෙන්සස් කොටස් දෙකකට කඩන්න පුළුවන්. ෆික්ස්ඩ් එක්ස්පෙන්ස් and variable expense කියලා. විශේෂයෙන්ම SME segment එකේ ඉන්න ව්‍යාපාරිකයන් තමන්ගේ එක්ස්පෙන්ස් වල ස්වභාවය අනිවාර්යයෙන්ම අඳුර ගන්න ඕනි. ෆික්ස් එක්ස්පෙන්ස් මොනවාද, variable expense මොනවාද කියලා අනිවාර්යයෙන්ම අඳුර ගන්න ඕනි. මේ උදාහරණයට අනුව ෆික්ස්ඩ් එක්ස්පෙන්ස් කියන්නේ එක හාල් කිලෝවක්වත් විකුණුවත් නැතත් මට දරන්න වෙන වියදම්. උදාහරණයක් විදිහට මෙතන තියෙන ෂොප් රෙන්ට් එක, ඉලෙක්ට්‍රිසිටි බිල් එක ෆික්ස්ඩ් එක්ස්පෙන්ස්. ඊට අමතරව මම විකුණන හාල් ප්‍රමාණය මත මට දරන්න වෙන වියදම් තමයි variable expense කියන්නේ. මේ උදාහරණයට අනුව sales incentive එක මම යාට පොරොන්දු වෙලා තියෙන රුපියල් 5ක් ගෙවනවා කියලා හැම විකුණන හැම කිලෝවකටම. හරි, දැන් අවසාන කොටසට ඇවිල්ලා තියෙන්නේ මගේ හාල් බිස්නස් එක. මාසයකට අදාළව profit and loss statement එකක් හදන්න තමයි දැන් මම යන්නේ. හරි, ඉස්සෙල්ලාම ඉන්කම් එක තමයි බලන්නේ. මේ මාසය ඇතුළත මම හාල් කිලෝ 3000ක් අරගෙන තියෙන රුපියල් 200 ගාන. ඒ හාල් කිලෝ 3000 මම 250 ගාන විකුණලා තියෙනවා. එතුර මට 7,50,000ක ආදායමක් ලැබිලා තියෙනවා. ඒක අදාළව ඍජු පිරිවැයක් ගෙල තියෙන ලක්ෂ 6ක මට දායකත්වය එහෙම නැත්නම් කන්ට්‍රිබියුෂන් එක තියෙන රුපියල් 1,50,000. හරි, ඊට පස්සේ මම කරන්නේ මගේ ආදායමින් මගේ වේතන් ටික අඩු කරන එක. මෙතන ෆික්ස් ඉන්කම් තියෙන රෙන්ට්, සැලරි and ඉලෙක්ට්‍රිසිටි. ඊට අමතරව මම රුපියල් 5 ගාන කිලෝ 3000ට සේල්ස් ඉන්සෙන්ටිව් එකක් වෙන රුපියල් 15,000ක්. මගේ ටෝටල් එක්ස්පෙන්ස් එක තමයි 60,000ක්. හරි, අවසානයේ 1,50,000න් මගේ සම්පූර්ණ වියදම් ප්‍රමාණය වෙන රුපියල් 60,000 අඩු කරාට පස්සේ මට රුපියල් 90,000ක net profit එකක් ලැබෙනවා. ඒ කියන්නේ 112ක net profit margin එකක් මට මේ මාසෙදී ලැබිලා තියෙනවා. අවසාන වශයෙන් අද අපි කතා කරේ profit and loss statement එකක් සරලව හදාගන්න කොහොමද කියලා. ඊළඟ වීඩියෝ වලින් break even, sales, contribution වගේ දේවල් ගැන දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිත් එක දිගටම නැදී ඉන්න. ස්තුතියි.